හරි අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ චලිතය සහ ප්‍රස්ථාරයේ නිරූපණය යටතේ 1991 ආපු දාන අපේ ගණන් සෙට් එකේ 16 වෙනි ගණන තමයි දැන් අපි හදන්න යන්නේ. ගාන බලන්න මගින්ගෙන් පිරි P හා Q යන පෞද්ගලික බස් රථ දෙකක වේග කාල වක්‍ර රූපයේ පෙන්වා ඇත. OABD මගින් P බසයේ V ප්‍රවේග කාල වක්‍රයේද OACD මගින් Q බසයේ ප්‍රවේග කාල වක්‍රයේද නිරූපණය කරනවා කියලා කියනවා. එතකොට අපි ප්‍රස්ථාරය අඳිමු. ප්‍රස්ථාරයෙන් අඳිමු. එතකොට මෙහෙම ට්‍රපීසියමක් තියෙනවා සහ මේත් එක්ක ඔහොම ගිහිල්ලා ඔන්න මේ විදිය වැඩිලා අපහු බෑම ටිකක් වැඩි කරගමු. මේ විදිහේ මෙන්න මෙතනදී හමු වෙන ප්‍රස්ථාරයක් තමයි අපිට දීලා තියෙන්නේ. මේක BD කියලා තියෙනවා. මෙන්න O මෙතන O මේ D A C B ඔන්න ඔහොම තමයි දීලා තියෙන්නේ. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තමයි දීලා තියෙන්නේ අපිට. එතකොට මේකෙදි පහත ප්‍රකාශ සලකා බලන්න කියලා තියෙනවා. දැන් මෙතන OABD කියලා කියන්නේ P බසයද. ඒතර OABD. ඒතර මේක මොකද්ද? මේ කියන්නේ P. ඒතර OACD කියන්නේ මොකද්ද? මෙන්න මේක. මේක Q. එතකොට P බසයේ මන්දනේ. P බසය කියලා කියන්නේ මෙන්න මේ මන්දනේ. P බසයේ මන්දනේ කියලා කියන්නේ මෙන්න මේ BD රේඛාව. Q බසයේ මන්දනේ. Q බසයේ මන්දනේ කියන්නේ මේ CD රේඛාව. එතකොට P බසයේ මන්දනේ Q බසයේ මන්දනයට වඩා වැඩි කියලා කියනවා. P බසයේ මන්දනේ Q බසයේ මන්දනයට වඩා වැඩි කියලා කියනවා. එතකොට මන්දනේ කියලා කියන්නේ මොකද්ද? මන්දනේ වැඩි නම් වැඩි කියන්නේ මොකද්ද? බෑවම වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන බෑවම ගත්තම CD බෑවමට වඩා BD බෑවම වැඩි. එහෙනම් Q බසයේ මන්දනයට වඩා P බසයේ මන්දනේ වැඩි. එතකොට P බසයේ මන්දනේ Q බසයේ මන්දනයට වඩා වැඩි. එහෙනම් පළවෙනි උත්තරේ හරි. ඒතර මන්දනය කියලා කියන්නේ මොකද්ද? මේ අඩු වෙන මේ බෑවම. බෑවම වැඩි කියලා කියන මන්දනය වැඩි. ඒතර අපේ පළවෙනි උත්තරේ එතන ඒ කියන උත්තරේ හරි. ඊට පස්සේ කියනවා බස් රථ දෙකම මෙම ගමනේදී එක සමාන දුර ප්‍රමාණයක් ගමන් කොට ඇත. බස් දෙකම එක සමාන දුර ගමන් කරලා තියෙනවා. එතකොට මේ මම කලින් වීඩියෝ එකක් කිව්වා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ තියෙන්නේ ධන කොටසේ නම් මේකෙන් එන දුර කාල ප්‍රස්ථාරයත් එකයි විස්ථාපන කාල ප්‍රස්ථාරයත් එකයි. එතකොට මෙතනදී B කොටස මෙහෙම කිව්වත් හරි. බස් රථ දෙක මෙම ගමනේදී එක සමාන විස්ථාපන ප්‍රමාණයක් ගමන් කරලා තියෙනවා කියලා කියන එකත් හරි. බස් රථ දෙක මෙම ගමනේදී එක සමාන දුර ප්‍රමාණයක් ගමන් කරලා තියෙන නම් මේ ප්‍රස්ථාර දෙකේ වර්ගඵල දෙක සමාන වෙන්න ඕන. ඒතර වර්ගඵල දෙක සමාන වුණොත් තමයි P සහ Q එකම විස්ථාපනයෙන් ගමන් කරලා තියෙන්නේ. එතකොට මේක ධනාක්ෂයේ තිනින්ද මේ එකම දුර ගමන් කරලා තියෙන කියන කැලලට ගන්නෙත් ඒකම තමයි. එතකොට මේ ප්‍රස්ථාර දෙකේ වර්ගඵල දෙක අසමානයි. ඒ නිසා මේ ප්‍රස්ථාර දෙකේ මොකද P සහ Q වල විස්ථාපන දෙක අසමානයි. ප්‍රස්ථාරයේ ධනාක්ෂයේ තියෙන හින්දා P සහ Q වල දුර P සහ Q ගමන් කරලා තියෙන දුරවල් දෙක අසමානයි. එතකොට B කියන උත්තරේ වැරදි කියලා B කියන උත්තරේ අපිට වැරදි කියලා ගන්න පුළුවන්. දැන් එතකොට A විතරයි හරි. ඊළඟට එනවා ගමනේදී P බසයේ සිටගෙන යන මගීන්ට වඩා පහසුතාවය Q බසයේ සිටගෙන යන මගීන්ට දැන. එතකොට P කියන්නේ මෙන්න මෙයා Q කියන්නේ මෙයා. එතකොට ඇත්තටම මගීන්ට අපහසුවක් දැනෙන්නේ මොන මේ බස් රථේ ගමන් කරොත්ද? දැන් මේ Q කියන එක කොහොම සාමාන්‍ය මේ ත්වරණයකින් ගිහිල්ලා ඒකාකාර ප්‍රවේගකින් යනවා. ඇත්තටම ඒකාකාර ප්‍රවේගකින් යනවා කියලා කියන්නේ කිසියම් බස් රථයක් ඒ මගින්ට ඇත්තට මේක දැනෙන්නේවත් නෑ බස් රථයක යන්නේ කියලා. එතකොට මේ ඒක නිකන් අපිට නිශ්චල වෙන්නා වගේ හැඟීමක් තමයි අපිට ඇති වෙන්නේ ඒකාකාර ප්‍රවේගකින් යනකොට. එතකොට ඇත්තටම ඒකාකාර ප්‍රවේගකින් කිසියම් වාහනයක් යනවා නම් ඇත්තටම ඒකේ ගමන් කරන මගින්ට ඇත්තට මේක ඉතාම පහසුවක්. එතකොට CD කියලා මන්දනයකින් යනවා. ඊට පස්සේ අපිට මේකේ මේ අපහසුතාවය හඳුනා ගන්න පුළුවන් දෙවෙනි කාරණේ තමයි දැන් ඒක කොටසින්ම අපිට ටිකක් ඔප්පු වෙනවා Q කියන මගින් Q බස් රථේ ගමන් කරන මගින් P
P බසේ මේ ගමන් V බස් රථයේ ගමන් කරන මගීන්ට වඩා ටිකක් පහසුවෙන් යනවා කියන එක. එතකොට අපිට ඒක ඔප් කරන්න පුළුවන් තනික් කාරණේ තමයි මෙන්න මේ මන්දන දෙක සැලකුවා. එතකොට Q බස් රථයේ මන්දනයට වඩා P බස් රථයේ මන්දනය වැඩි. ඒක මන්දනය වැඩි කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි බස් රථයේ යනකොට හිමීට බ්‍රේක් ගන්නකොටද මගින්ට අපහසුතාවක් දැනෙන්නේ එකපාරම හයියෙන් බ්‍රේක් ගන්නකොටද. එකපාරම හයියෙන් බ්‍රේක් ගන්නකොට ඇත්තට මේක මගින්ට ලොකු අපහසුතාවක්. එතකොට එකපාරම බ්‍රේක් ගන්නවා කියලා කියන්නේ එතන විශාල මන්දනයක් තියෙනවා. එතකොට විශාල මන්දනයක් තියෙනකොට ඒක මගින්ට ටික දරා ගන්න අමාරුයි. එතකොට Q බස් රථයට වඩා P බස් රථයේ මන්දනය වැඩි. එහෙනම් Q බස් රථයට වඩා P බස් රථයේ මගින්ට අපහසුතාවයක් දැනෙනවා. සහ P බස් රථයට සාපේක්ෂව Q බස් රථයේ ඒකාකාර ප්‍රවේගයකුත් තියෙනවා. එතකොට ඒකිනුත් Q ට වඩා P අපහසුතාවය වැඩි. එතකොට අපිට උත්තරේ එන්නේ එතකොට මේ ඇත්තටම ගත්තොත් P බස් රථය තමයි අමාරු මේ මගීන්ට ගමන් කරන්න. එතකොට ගමනේදී P බස් රථයේ සිටගෙන යන මගීන්ට වඩා අපහසුතාවය Q බස්සේ සිටගෙන යන මගීන්ට දැනෙන. අර බ්‍රේක් ගහන එක ගැන තමයි කියන්නේ. එකපාරම හිටගෙන යන කට්ටියට අර හයියෙන් බ්‍රේක් එකක් ගහවම ඒකේ දැනෙනවා වැඩි. එතකොට P බස්සේ සිටගෙන යන මගීන්ට වඩා Q බස්සේ සිටගෙන යන මගීන්ට අපහසුතාවක් දැනෙන්නේ නැහැ. එතකොට C උත්තරෙත් වැරදි. එතකොට මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? අපිට ආපු උත්තර වලින් A හරි, B වැරදි, C වැරදි. එතකොට A පමණක් සත්‍ය වේ කියන එක තමයි උත්තරේ. ඒතකොට 16 ට උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ. හරි ඊළඟට අපි හදන්න යන්නේ 1991 ගානේ චලිතය සහ ප්‍රස්ථාරයේ නිරූපණ වල අපේ ගණන් සෙට් එකේ 17 වෙනි ගාන තමයි දැන් අපි හදන්න යන්නේ. මෝටර් රථයක් සහ බස් රථයක් මාර්ගයේ රතු ආලෝක සංඥාවක් අසල නවතා ඇත. මෝටර් රථයේ බසයට මීටර 100ක් පිටුපසින් නවතා තියෙනවා කියලා කියනවා. සංඥා එළිය කොළ පැහැවූ විට මෝටර් රථය 6 ms රින දෙක තොරණයෙන්ද එම මොහොතේම බස් රථය 4 ms රින දෙක තොරණයකින්ද ගමන් අරබයි නම් මෝටරිය බසය පසු කිරීමට ගත වන කාලය මොකක්ද කියලා අහනවා. අපි ඉස්සලාම මේ ගණනයට පහසු වෙන්න අපි හිතනවා මෙහෙම A කියන්නේ මෝටර් රථය කියලා අපි ගන්නවා. B කියලා කියන්නේ මේකෙදි බස් රථය කියලා ගන්න. එතකොට අපි මේකේ රූප සරණ ඇන්දොත් මෙන්න මෙහෙම. රූප සරණ ඇන්දොත් මේකම ගන්නවා A. මෙතන මොකද්ද? මේක B. ඊට පස්සේ දැන් මේ AB එක එකට හමු වෙන තැන. මේ AB එක එකට හමු වෙන තැන. මේක A මේක B. උතනදී තමයි එක එකට හමු වෙනවා කියලා අපි සලකන්නේ. එතකොට මේ A ට තියෙනවා කොච්චරද? 6 ms රින දෙක තොරණයක් තියෙනවා. B ට තියෙනවා කීයද? 4 ms රින දෙක තොරණකින් තමයි B යන්නේ. එතකොට තවත් කියනවා A B ට වඩා මීටර කීයද පිටුපසින් ඉන්නේ? මීටර 100ක් පිටුපසින් ඉන්නවා කියලා කියනවා. ඒ වගේම අපි අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මෝටරේ බසේ පසු කිරීම ගතවන කාලය. එතකොට ඒ කියන හරියටම ගත්තොත් B මෙතනට යන ගතවන කාලයත් සමානයි. A මෙතන මෙතනට ගතවන කාලයත් සමානයි. එතකොට අපි මේ දෙක හමු වෙන්නේ මේ මෙතන තියෙන දුර B වලින් නම් තියෙන දුර අපි S කියලා හිතුවා. මෙන්න මෙහෙම S කියලා ගන්න. ඊළඟට මේ දෙකම නිශ්චලතාවයෙන් තමයි ගමන් ආරම්භ කරන්නේ. එහෙනම් මේ ප්‍රවේගය අපිට බිඳුවයි මේකත් බිඳුවයි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ඔහොම තමයි අපේ ගානට අදාළ ප්‍රශ්න රූප සරණේ දල සැකැස්ම එන්නේ. දැන් අපි ගාන හදමු. මේ රූපය ඕනනම් ඇද ගන්න. දැන් අපි ගාන හදන්න යනවා. හරි අපි ඉස්සල්ලාම මෙන්න මෙහෙම දැන් A ට දානවා මොකද්ද? ඉස්සල්ලාම අපි මේකේ සම්බන්ධතාවය දැනගන්න ඕනේ. සම්බන්ධතාවය කියලා කියන්නේ A මීටර 100ක් පිටුපසින් ඉන්නවා කියලා කිව්වේ. එහෙනම් A B ව හමු වෙන්න. B හමු වෙන්න A ගමන් කරන්න. A ගමන් කලේ දුර. A
ඒ ගමන් කළ යුතු දුර සමාන වෙනවා B ගමන් කළ යුතු දුර ගන්න කීයද 100ක දුර. ඇයි A ඉන්නේ B ට වඩා මීටර 100ක් පිටුපසින්. ඒතකොට B ගමන් කරන දුර B මෙතන ඉඳලා මෙතන ගමන් කරන දුරට මේ 100ක් එකතු වුණාම කියන සම්පූර්ණ දුරම A ගමන් කරන්න ඕනේ. එතකොට තමයි මේ දෙක හමු වෙන්නේ. B මෙතන ඉන්නවා නම් මේක B නම් මෙතනදී නම් දෙක හමු වෙන්නේ. මෙතන A නම් B මෙච්චර දුරක් ගමන් කරනකොට A ගමන් කරන්න ඕනි මේ B ගමන් කරන දුරට 100ක් එකතු වෙලා මෙන්න මේ සම්පූර්ණ දුරම A ගමන් කරන්න ඕනේ මේක හමු වෙන්නේ. ඒකයි B ගමන් කළ දුර. මේ B ගමන් කළ දුර ධන 100 A ගමන් කළ දුර කියලා එන්නේ. එතකොට අපි දැන් A ගමන් කළ දුර සහ B ගමන් කළ දුර වෙන වෙනම හොයන්න ඕනේ. ඒකට අපි දාන්නේ මේකේ දීලා තියෙන ගත්තාම චලිත සමීකරණ දාන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට දැනනවත් තේරෙනවා. එතකොට අපි A ට සහ B ට වෙන වෙන චලිත සමීකරණ දාමු. එතකොට මොන චලිත සමීකරණයද මේකට යොදන්නේ? එතකොට අපිට ඇත්තටම මේක දුර සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන් මේ ගානට දුර සම්බන්ධ වෙනවා. එතකොට අපිට S කියන එක ඕනි වෙනවා. ඊළඟට මෙයාගේ ත්වරණය දීලා තිනවා. ත්වරණයක් දීලා තිනවා. අපි A කියලා ගමු. ඊළඟට ගානෙන් අහනවා ගතවන කාලය කියන එක. එතකොට අපිට අනිවාර්යෙන් කාලය කියන එකත් ඕන වෙනවා. ඊළඟට U කියන එකත් අපි දන්නවා. කියලා අපි කෙනෙක් ගත්තා. එතකොට V කියන එක ඕන වෙනවද? V ඕන වෙන්නේ නැහැ. මොකද මෙතනදී මොන ප්‍රවේගයක් තිබ්බත් ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ. අපෙන් ඕනේ මෙන්න මේ රාශීන් අතර තමයි මේ ගාන මේ කියන්නේ මේ රාශීන් තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතකොට V මේක මොකක් තිබ්බත් අපිට ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒතකොට මේ රාශීන් හතර සම්බන්ධ වන චලිත සමීකරණය මොකද්ද? S සමානයි ut ධන භාගයයි at වර්ග. ඔන්න ඕක තමයි මේ ගානට දාලා චලිත සමීකරණ. වස්තුන් දෙක සඳහාම වස්තුන් දෙකටම මේ අවසාන ප්‍රවේගය කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම වස්තුන් දෙකටම මෙන්න මේ S A T U කියන රාශීන් හතරම වැදගත් වෙනවා. එතකොට මේක තමයි චලිත සමීකරණය. එතකොට අපි වෙන වෙනම A ට සහ B ට චලිත සමීකරණ දානවා. එතකොට A ට අපි දාන්නේ මෙහාට A චලනය වෙන්නේ මෙහාට B ට මේ අතට මේ චලිත සමීකරණ දාන්නේ. දැන් මම මෙතන කෙලින්ම දාන්න S කියන්නේ මොකද්ද? S කියන්නේ A ට ගත්තොත් 100 ධන මෙතන S කියලා ගමු. මේක S කියලා. එතකොට හරි මම පැටලෙන හින්දා මම මෙතන දාන්නම් D වගේ එකක්. හරිද? එතකොට 100 ධන D තමයි S කියන්නේ. 100 ධන D තමයි A ට S කියන්නේ. එතකොට මේකේ ආරම්භ ප්‍රවේගයක් නැහැ. බිඳුවයි ධන භාගයයි ඒ වල තරණය කීයද? ඒ වල තරණය 6යි. sorry මේ කැපිටල් A වල තරණය කීයද? 6යි. ඒතර කාර්යය අපි දන්නේ T වර්ගය කියලා ගන්න. එතකොට 100 ධන D කියන්නේ කීයද? 3යි T වර්ග. දැන් T සහ D කියලා නොදන්න පද දෙකක් තියෙනවා. එතකොට අපේ තනි සමීකරණයෙන් මේ කොහොමද මේ පද දෙකම හොයන්න විදිහක් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් සමගාමී සමීකරණයක් තමයි එන්නේ. ඒතර අපි හින්දා එක කියලා නම් කරනවා. එතකොට ඊට දාලා දෙවෙනි සමගාමී සමීකරණයේ එන්නේ b ට s සමාන ut ධන භාගය at වර්ග යෙදීමෙන්. ඒතර b ට අපි යෙදුවොත් b ට s සමාන ut ධන භාගය at වර්ගය දැම්මොත් b ට දාන්නේ b චලන වෙන්නේ මේ පැත්තට. ඒතර දකුණට දානවා s සමාන ut ධන භාගය at වර්ගය. b වලට s කියන්නේ කීයද? b වලට අදාළ දුර d සමානයි මෙයාගේ ආරම්භ ප්‍රවේගය බිඳුවයි. ඒතර බිඳුව ධන භාගයයි මෙයාගේ මේ ත්වරණය කීයද? ත්වරණය 4යි. මෙයාට ගතවන කාලය t වර්ග. ඇයි මේ දෙක හමු වෙන්න නම් එකම කාලයකදී දෙන්න ගමන් කරන විස්තරණ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට මෙයාගේ කාලය එකමයි. එතකොට මේක තමයි දෙක. එතකොට ඔව් මේක තාත්තේ සුළු කරලා අපි දෙක කියලා ලියාගමු. මොකද d සමානයි 2යි t වර්ග. මේක 2. එතකොට මේ දෙකනේ සමීකරණ දෙක. මේ දෙක තමයි අපිට ආපු සමීකරණ දෙක.
මේ පළවෙනි එක මේ දෙවෙනි එක. හරිද? එතකොට d කියන්නේ 2t වර්ගනේ. ඒක දානවා මෙතනට. එතකොට කීයද? 100 2t වර්ගය සමානයි 3t වර්ගය. එතකොට අපි මෙන්න මේ සමීකරණය මැකුවොත් 100 2t වර්ගය කියලා කියන්නේ 3t වර්ගය. එතකොට මේක මෙහාට ගන්න t වර්ගය එනවා. t වර්ගය සමානයි 100යි. අපි දැන් මේ t සමානයි 10 කියලා කෙලින්ම ලියන්නේ නැහැ. දැන් ඒ ලෙවල් ළමයි හින්දා අපි කරන්නේ මේ 100 මෙහාට ගන්න. මේක වර්ග සමීකරණයක් විදිහට තමයි විසඳන්නේ. ඕල් ලෙවල් ළමයි වගේ මේක t වර්ගමූල දෙපැත්තට නම් සුළු කරන්නේ නැහැ. t වර්ග ඍණ 100 සමානයි 0යි කියලා එනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ වර්ග දෙක මේ අන්තරේ t වර්ග t ඍණ 10යි t ධන 10යි කියලා එනවා. මේක සමාන නම් කීයද? බිඳුවට සමානයි. ඒතකොට මෙතන උත්තරේ කීයද? t සමානයි ධන උත්තරේ තමයි ගන්න. කියන්නේ t ඍණ 10 සමානයි බිඳුව හෝ t ධන 10 සමානයි බිඳුව කියලා නෙන්නේ. ඒකෙන් t ඍණ 10 සමානයි බිඳුව කියන එක තමයි ගන්නෙ. ඒ t ඍණ 10 සමානයි බිඳුව කියන්නේ t සමානයි 10යි. t ධන 10 සමානයි බිඳුව එනකොට t සමානයි ඍණ 10 එනවා. එතකොට කාලය ඍණ වෙන්න බෑ. ඒ හින්දා අපි ඒක හේතුවක් විදිහට දානවා. මොකද්ද? තික්කමාදර t විශාලයි බිඳුව වෙන්න ඕනේ. t විශාලයි බිඳුව වෙන්න ඕනේ කියන කාරණය හේතුවෙන් අපිට ගන්න පුළුවන් එක උත්තරේ වෙන්නේ t සමානයි 10 කියන උත්තරේ විතරයි. t සමානයි ඍණ 10 කියන උත්තරේ එතනින් අයින් වෙලා යනවා. එතකොට මෝටර රථේ බස්සේ වසු කිරීම ගතන කාලය කීයද? එතකොට පස්වෙනි උත්තරේ තමයි එන්නේ t සමානයි 10 කියන.